හරි අපි පටන් ගමු. අපි පුතේ මේක එක ගානක් ඇතුළම ගෙනියන්න බලන්න. පෙරලා ගන්න පිටුවංග 30ට. හරි පිටුවංග 30. පිටුවංග 30. හරි. දැන් ඊයේ සතිය ආව නැති කට්ටිය හරි කවුරු හරි දැන් මාත් එක කරමු. ආයෙ මතක් කරගෙන කරන්නේ. හරි. right. පිටුවංග 30 පෙරලා ගන්නකෝ. පිටුවංග 30 ප්‍රශ්නාංක 24 හැමෝම ටියුට් එක ගන්න. පිටුවංග 30 ප්‍රශ්නාංක 24. හරි. දැන් ආයෙ මතක් කරන්න ඔයා කරන්නේ මෙන්න මේ දේවල් දෙක හදන එක. එක සංශෝධිත බැංකු ගිණුම කියලා එකක් හදනවා. සංශෝධිත බැංකු ගිණුම කියලා එකක් හදනවා. අනිත් එක බැංකු සැසඳුම් විස්තරය කියලා එකක් හදනවා. මේ දේවල් දෙක හදන්න තමයි ඔයා මේ යන්නේ. හරි. ලකුණු 4ක් දෙනවා O level වල මේ දේවල් දෙක හදනවට ඔයාට. හරි. ඒ දේවල් දෙක හදන්න ඔයාට සිද්ධ වෙන්නේ මෙන්න මේ හේතුව හින්දා. මොකද්ද හේතුව? බැංකු ගිණුම බලන්නකො හැමෝම ටියුට් එක. මේ බැංකු ගිණුමේ මං ඉන්නේ ආය ගැන පිටුවංග 30 ප්‍රශ්නාංක 24. බැංකු ගිණුමේ පිටුවංග 30 ප්‍රශ්නාංක 24 උඩ එක. හරි. ඒතකොට බැංකු ගිණුම ගහන්නේ අපි. ඊට යට තියෙනවා බැංකු ප්‍රකාශනය. බැංකු ප්‍රකාශනය වන්නේ බැංකුව. හරි. එතකොට සීදේවි බැංකු ගිණුමේ අවසාන ශේෂය කීයද කියලා තියෙන්නේ කාටද කියන්න පුළුවන්? බැංකු ගිණුමේ අවසාන ශේෂය කීයද? බැංකු ගිණුමේ අවසාන ශේෂය මෙන්න මෙතන තියෙනවට බැලුවොත් ශේෂය පාගය කියලා යන්නේ කීයද යන්නේ 50000ක්. දැක්කද කවුරු හරි? දැක්කේ නැත්නම් කියන්නේ මෙන්න මෙතන තියෙනවා මේ 50000ක් කියලා. හරි. ඒක අපි හදද්දී අපේ ගිණුමේ ශේෂය 50000ක් ආවා. හැබැයි බැංකුව එවනවා ඔයාගේ ශේෂය 50000යි නෙමෙයි. මේ බැංකු ප්‍රකාශනයේ ශේෂය తీරුවේ අන්තිමට තියෙන්නේ 42000යි කියලා එවනවා. දෙක වෙනස්. දෙක වෙනස් නම් සීදේවි මෙන්න මේ දේවල් දෙක හදන්න ඕන. හරි. මුලින්ම අපි චෙක් කරගන්න ඕනේ ඇයි මේ දෙක වෙනස් වෙන්නේ කියලා. හරි. ගිය සතියේ ඔයාලට ඉගෙනුවා කොහොමද කරන්නේ කියලා. ගිය සතියේ ආපනති කට්ටිය මාත් එක්ක කරන්න පුළුවන් කට්ටිය දැන්ට හරිද දා රවුන්ඩ් කරන්න. හරි. ගිය සතියේ ආපනති කට්ටිය මන් දිහා බලන්න. මුලින්ම බැංකු ගිණුම. බැංකු ගිණුමේ හර පැත්තට යන්න. බැංකු ගිණුමේ හර පැත්තට ගියපුවම මුලින්ම තියෙනවා 18.3 ශේෂයේ ඊගේ කියලා 25000. ශේෂයන් අපි ගණන් ගන්න ඒක අතහැරලා. ඊට පස්සේ දෙවෙනි එක 18.35 සමන් චෙක්පත් අංක 12 වටිනාකම 6000යි. හරි. දැන් ඔන්න ඔය 6000 තියනවද කියලා බලනවා යට තියෙන බැංකු ප්‍රකාශනයේ. හරි. බැංකු ප්‍රකාශනයේ තියෙනවා නම් තියෙන්නේ අපි දාන පැත්තේ අනිත් පැත්තේ අපි හර කරනවා ඒගොල්ලෝ කරන්නේ බැර. බලන්න 6000 බැංකු ප්‍රකාශනයේ බැර පැත්තේ තියෙනවද කියලා. තියෙනවා. නේද? ගිය සතිය ආපනති කට්ටිය පොඩ්ඩක් උස්සන්න. හරි තියෙනවා. එහෙනම් ඔයාලට පුළුවන් මේ දෙකටම හරියක් දාන්න. හරි 6000 කියලා තියෙනවා අන්න එතනට හරියක් දාන්න. බැංකු ප්‍රකාශනයේ තියෙනවා 6000. ඉතින් එන්නත පොඩ්ඩයි ළඟින් ආනමින් බලන්න. බැර කියලා තියෙනවා 6000 මෙතනටත් හරියක් දාන්න. මේ දෙකටම හරියක් දාන්න. හරි. ඊට පස්සේ ඊළඟ එක බලන්න 18000 තියනවාද කියලා බලන්න. දැන් බැංකු ගිණුමේ හර පැත්තේ තියෙනවා 3 වෙනිට 18000. ඒ 18000 තියනවාද කියලා බලන්න බැංකු ප්‍රකාශනයේ බැර පැත්තේ තියෙනවා. තියෙනවා නම් දෙකටම හරියක් දාන්න. තියෙනව නේද? හරි. තේරෙන්නේ නැත්නම් පොඩක් අහ. ඊසත් යාමනේ කරන්න. ඔහොම අනිත් ඒවා චෙක් කරගෙන යන්න. අනිත් ඒවා චෙක් කරන්න. අනිත් ඒවා චෙක් කරන්න. සිල්වරකම සැකියාවනේ. सेट दे पर दियो अलग है
ඊට පස්සේ ඔයා ඒ පැත්ත හරියට ඔයාගේ බලන්න රවුම් වෙලා තියෙනකොට බැංකු බිඳුවේ අර පැත්ත 29000ක් රවුම් වෙන්න ඕනේ. ඒ වගේම බැංකු ප්‍රකාශනයේ හරියට වැඩිව රවුම් වෙන්න ඕනේ. අර පැත්තේ හරියට නැහැ. අර 16000ට 16000 ටාගට් ප්‍රෙෂර් එකේ ඒකත් රවුම් වෙන්න ඕනේ. මම කිව්ව දේ තේරුම් නැත්නම් අහන්න. හරි. දැන් ඊට පස්සේ ඔහොමම අනිත් පැත්තට යන්න. ඒ කියන්නේ බැංකු බිඳුවේ බැර පැත්තයි බැංකු ප්‍රකාශනයේ හර පැත්තයි. ඒකත් චෙක් කරගෙන යන්න. තේරෙන්නේ නැත්නම් අහන්න ඕනේ. තේරෙන්නේ නැති කට්ටිය අහන්න. තේරෙන්නේ නැති කට්ටිය අහන්න. ශේෂය ගන්න එපා. ශේෂයට මුකුත් කරන්නේ නැහැ. ශේෂය පාගේ කියන එකට මුකුත් කරන්න එපා. ශේෂය පාගේ කියන එකට මුකුත් කරන්න එපා. එතකොට මම කියන්නද මෙන්න මෙහෙමයි එන්න ඕනේ මම ආයේ බැංකු බිම්මේ හර පැත්තේ රවුම් වෙන්න ඕනේ 29000. බැංකු බිම්මේ පැර පැත්තේ වගේ රවුම් වෙලා තියෙන්න ඕනේ දේවල් එකක් 13000. අර ශේෂය පාගේ කියන එක රවුම් කරන්න එපා. දැන් බැංකු ප්‍රකාශනයේ යන්න. බැංකු ප්‍රකාශනයේ හර පැත්තේ දේවල් දෙකක් රවුම් වෙන්න ඕනේ. එකක් යටම දේවල් දෙකේ ණය ඩිප්‍රෙෂන් 6000යි බැංකු ගාස්තු 2000යි. බැංකු ප්‍රකාශනයේ බැර පැත්තේ එකක් රවුම් වෙන්න ඕනේ 16000 රවුම් වෙන්න ඕනේ. හරි. එහෙනම් ඔයාගේ සම්පූර්ණම බැංකු ප්‍රකාශනයේ 3යි බැංකු බිම්මේ 2යි. එහෙනම් කාර්යය රවුම් වෙන්නේ නැත්නම් මට කියන්න උදව් කරනවා. රවුම් වෙලා. හරි. ඉතින් අපේ දෙකට විශේෂයෙන් කැටි ආවද? හරි. රවුම් වුණානේ. දැන් කතාව අපි මුලින්ම සංශෝධිත බැංකු ගිණුම හදන්නේ. මෙන්න මෙයාව. හරි. මෙන්න මෙයාවයි හදන්නේ. හරි. මෙන්න මෙයාව තමයි හදන්නේ. හරි. මේකේ මුලින්ම කරන්න ඕනේ එයාගේ ආකෘතිය අර T ගිණුමක් නෙමෙයි ලෙජර් ගිණුමක්ම තමයි. ඔයාලට මතකනේ ආකෘතිය ලෙජර් ගිණුමක ආකෘතිය. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. 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 හරි. right මෙන්න මේ ආකෘතිය ගහ ගන්නකො මුලින්ම. හරි පුළුවන් කට්ටිය කරගෙන යනවා දන්නවා. ඊසදී අමු කට්ටියට කරන්න පුළුවන් මේක. ඒගොල්ලන්ට අවුලක් නැහැ. හරි යට රූල් ගන්න පුතේ 8ක් විතර 7ක් 8ක් විතර ගන්න. හරි අපි ආගම ඉක්මනට කොල්ලෝ ටික නම් හැමදාම එනවා නේ. අද කවුද අයියෝ සැගිය කට්ටේද
ඉස්කෝලේ යනවා දෙන්නේ. ලකුණුනේ. මම මොනවද වෙනස් කරන්නේ මන්ට. අන්න අගත්තේ මේ ඉස්සරහ. මොකද ආගම ගන්නේ. ඉස්සරහ. අන්නේ වල නිකන්. ඉක්මනට ගාම. දැන් මුලක් ගත්තා උඹ ඇවිල්ලා මේ නසරන් ගාජය. නෑ. උඹ නැත්තම් උඹ කන්සල් නැත්තම් උඹ ඇවිල්ලා කියන්න වචනින් නේ මට. හරි කුවපටි හදායි. මට ගැටියෝ. Right. Then right. අපි යන් එතකොට මේකේ මුලින්ම බැංකු ගිණුමේ ශේෂය දාන්න ඕනේ. දාන්නේ කන්න මොන ශේෂයද? ආරම්භක ශේෂයද? අවසාන ශේෂයද මේකට ගන්න ඕනේ. ඇහුන්නේ. ඇහුන්නේ. ආරම්භක නෙමෙයි පුතේ ගන්නේ අවසානයේ. හරිද? ඇයි ඒ? අර අපි කෙසට කතා කරේ අපි අවසාන එකයි මෙතනට ගන්න ඕනේ. හේතුව ඇයි ඒ? අවසානයේ කරන් තමයි අර වැරදි ටික හදන්න ඕනේ. නැත්නම් අපිට අර ආරම්භය ගත්තොත් පුතේ ওই දාලා අපි හරි දාලා තියෙන ඒවත් ආයෙ දාන්න එපා. කියන්නේ තේරෙනවද? හරි. එහෙනම් රවුන්ඩ් කරපු ටික තමයි වෙලා තියෙන වැරදි ටික. ඒව ටික තමයි අපි දාන්න යන්නේ. ඒ ටික දාන්න නම් බැංකු ගිණුමේ අවසාන ශේෂය ගන්න ඕනේ. මේ තියෙන බැංකු ගිණුමේ අවසාන ශේෂය පාගේ කියලා තියෙන 50000. ශේෂය පාගේ 50000 පැරපැත්තෙන් යනවා නම් ශේෂයේ ඊගේ යන්නේ හර පැත්තෙන්. බලන්න දිනේ දාන්නේ ඒ මාසේ අන්තිම. මෙතන විශේෂයි 3:31. ශේෂය ඊගේ ශේෂය ඊගේ ගාන කීයද 50000යි. ගාන කීයද 50000යි. ශේෂය ඊගේ 50000යි. කොහෙන්ද ඒ ගත්තේ? බැංකු ගිණුමේ තියෙන අවසාන ශේෂය. ඊට පස්සේ ශේෂය ඊගේ. හරි. එතකොට මේකට ගන්නේ ඔයාගේ බැංකු ප්‍රකාශනයේ රවුම් වෙලා තියෙනවා තමයි මෙතනට ගන්න. බැංකු ප්‍රකාශනයේ රවුම් වෙලා තියෙනවා. බැංකු ප්‍රකාශනයේ රවුම් වෙලා තියෙනවා. ඕන මෙහෙම ඉතලයක් ගන්න දාන්න. ඔයා කල්ලුත් දැම්මා. බැංකු ප්‍රකාශනයේ රවුම් වෙලා තියෙන තුන තමයි මෙතනට දාන්නේ. බැංකු ප්‍රකාශනයේ රවුම් වෙලා තියෙන ඒවා. හරි. බැංකු ප්‍රකාශනයේ රවුම් වෙලා තියෙන දේවල් තියෙන තුනයි. එක ණයගැති ප්‍රේෂණ 16000යි. කවුද? ජහුටා. ණයගැතියේ ප්‍රේෂණ. ඒ කියන්නේ ණයගැතියෙක් අපේ ගිණුමට සල්ලි දැම්මොත් අපේ බැංකුවේ සල්ලි වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා නම් සමන අපි හරද කරන්න බැරද? එකක් කිව්වා. බැංකුවේ සල්ලි වැඩි වෙනවා නම් හරද බැරද? ඇහුන්නේ? ඇයි ඒ හර වෙන්නේ? බැංකු කියන්නේ මොන ගිණුමක්ද? වත්කම් වැඩිවීම හර. එහෙනම් බැංකුවේ සල්ලි වැඩි වෙනවා නම් හර, බැංකුවේ සල්ලි අඩු වෙනවා නම් බැර. ණයගැටියෙක් සල්ලි දැම්මොත් බැංකුවේ සල්ලි වැඩි වෙනවා. එහෙනම් හර දිනේ දාන්නේ දවස කවදද? 3:21. ලියන්නේ ණයගැටි ප්‍රේෂණ. සීදේවි තේරෙනවද? හරි. 16000යි.
ඊට පස්සේ තව දෙන්නෙක් ඉන්නවා 3.22 රක්ෂණ වාරික 6000යි. අපි රක්ෂණ වාරික ගෙවලා අරුට මොකක්ද දාව කාට්ටය? ජිරිබිරිස්. රක්ෂණ වාරික ගෙවද්දි බැංකුවේ සල්ලි අඩු වෙනවද වැඩි වෙනවද? රක්ෂණ වාරිකයක් ගෙවද්දි අඩු වෙනවා. එතකොට කවුද ලොටේ? හරද බැරද? බැර. එහෙනම් මේ පැත්තට බැර පැත්තට දාන්න 3.22 රක්ෂණ වාරික ඒ නවම ලියන්න 6000යි ෂෝක්. අනිත් එකත් දාන්න. තව එකක් තියෙනවානේ බැංකු ගාස්තු. ඒකත් දාලා මේක තුලනය කරන්න. දාලා තුලනය කරන්න ඕගොල්ලෝ. තුලනය කරන්න දන්නවා නේද? හරි. ඒක දාලා තුලනය කරන්න. ඒක දාලා තුලනය කරන්න. හදුවා. බෝ හරිද? ඈ? ප්‍රශ්නේ? මං එන්න. ප්‍රශ්නේ? නෑ. දෙකක් වැඩි වෙනවා. බැංකු ප්‍රකාශනයේ දේවල් තමයි දාන්නේ කියලා මේ දෙක. බැංකු ගාස්තු කියන්නේ ඔව් සල්ලි යන එකක් නේද? තව එකක් තියෙනවා නේද දාන්නේ? මේක අවුලක් තියෙන්නේ මොකද? ඒකයි දාන්නේ. බැංකු ගාස්තු කොහෙද දෙන්නේ? දැන් ගිය සල්ලි ආවම සමහරව ඉන්නවා නිකන් මේ ඕලයක් කරනවා. ඉතින් මෙලෝ අමරක් කරනවා. අද තමයි ටියුට් එක. අපි ගෑනවානේ කරලා තියෙනවා. හොඳයි. අද අපලා වල කරනවා. ගෑනවා හොඳයි. ගෑනවා වල වරිණ බැන්නට ඒක වැඩ කරනවා. කොල්ලා හොඳ කියලා මොන වැඩ කරන්නේ? හරි එතකොට බැංකු ගාස්තු එකක් දෙනවා මේ විදිහට බැල පැත්තට එන්නේ ඊළඟ එක ඔයගලන්ට දෙනවා 3.21 බැංකු ගාස්තු හරි ගාන කීයද 2000යි alright දැන් මේක තුලනය කරන්න තියෙන තුලනය කරන්න දන්නේ නැත්නම් අහගන්න අන්තිම ගාන තුලනය කරන්න කියලා දෙන හරි එක රූලක් තියලා මෙන්න මේ විදිහට ඉරි දෙකක් ගහනවා ඊට සමාන්තරව මේ පැත්තට ගහනවා සමාන්තරව හරි කෙනෙක් හරි දැන් දෙපැත්ත එකතුවා මනෝමයෙන් ගන්නවා මේ පැත්ත 50000 16000 මේ පැත්තේ 8000 වැඩි මේක කෙනාව දානවා ඉරි දෙක අස්සේ 66000 වැඩි ඉරි දෙක අස්සේ දානවා හරි right එතකොට මේ අඩු පැත්තට 66000 වෙන තව කීයක් අඩුද කියලා බලනවා 6000 8000යි තියෙන 8000යි 66000 වෙන තව කීයක් අඩුද කියලා බලනවා 66000න් 8000 කඩු කරපුවම 58000. ශේෂය පහළට ගෙන යනවා. ශේෂය පාගේ දිනේ දානවා මේ මාසේ අන්තිම 3.31. හරි. පහළට ගෙන ගිහිල්ලා බෑනේ උඩට ගෙන්නන්නත් ඕනේ. උඩට ගේනවා අනිත් පැත්තේ.
පහළට ගිය පැත්තේ අනිත් පැත්තෙන් ඉදි දෙකට යටින් ආයෙ දෙනවා 58000. ශේෂය ඊගේ දිනේ දානවා ඊළඟ මාසේ 4.1 right ඔච්චර මේක වහමු right ලකුණු දෙකක් ගත්තා තව ලකුණු දෙකක් තියෙනවා ඊළඟ ලකුණු දෙක right ඒක ගහනකොට බැංකු සතුන් විස්තරය කියලා එකක් මේ ආනන දෙකම බැංකු සතුන් ප්‍රකාශය කියන්නේ විස්තරයටම තමයි හරි ඒකේ ආකෘතිය මේ වගේ මෙන්න මෙහෙම හරි මේ සතිය ආපනති කට්ටිය මාත් ඒක දාගන්නකෝ රූ උඩ දානවා මේකේ මාස 2018 අපි මේක 2018 3.31 දිනට බැංකු සසුදුම් ප්‍රකාශය නැත්නම් බැංකු සසුදුම් විස්තරය කියලා දානවා බැංකු සසුදුම් විස්තරය නැත්නම් ප්‍රකාශය කියන්නේ මේකටම තමයි හරි ඉක්මන දාගන්න යට රූල් ගහගන්න ඒකේ යට රූල් 9ක් 10ක් කියලා දාගන්න 10ක් කියලා 8ක් 10ක් 10ක් ප්‍රමාණයක් දාගන්න. ඔයගේ අකුරු ප්‍රමාණය අනුව මේක වෙනස්. මේ පාඩම ඉවර කරන්න පුළුවන්. ඉවර කරපුවාට අනිත් එකට යන්න. කකා මුටි ඒක පළලට ගන්න. මේක දිගටම ගන්න. මම ආයෙත් මේ දෙකක් තියෙනවා. වීඩියෝ ඩවුන්ලෝඩ් කරලා දිගට යනවා ගොඩක් හරි උඩින් ලියනවා අපි ඔයගේ ආකෘතිය දීලා තියෙනවා. අද කලින් එක බලන්න සංශෝධිත මෙන්න මෙයාගේ ශේෂය සංශෝධිත බැංකු ගිණුම අනුව ශේෂය සංශෝධිත බැංකු ගිණුම අනුව ශේෂය සංශෝධිත බැංකු ගිණුම අනුව ශේෂය හරි ඔයාලට පුළුවන් මේ කෙලින්ම දාන්න කෙලින්ම මේ කෙරවල තීරුවේ දෙවෙනි තීරුවේ දාන්න පුළුවන් ශේෂය මේ තියෙන්නේ මෙන්න මෙයා කෙලින්ම මේ ඉතල ගන්නවා ලේසි වෙනවා ඉතල ගන්න එක මේ 58000 ගෙන කියලාද මෙතන දාන්න 58000 හරි 58000
ඊට පස්සේ මේ වචනේ පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා. මේකට එකතු කරනවා නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්. මාත ඉක්මනට යන දෙස්සේ අපුල ටිකට විශේෂයි. කතා කරගෙන ඉන්න එපා. පොඩි සමහරව කතා කරනවා. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්. මේකට එකතු කරනවා නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්. එතකොට නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක් කියන්නේ අපි ඒක ලිව්වා. හරි මේ චුට්ටක් යනකොට මේ පිටුවන්ක 29ට වාගේ ටියුට් එකේ පිටුවන්ක 29ට ආකෘතිය තියෙනවා එතන. එතන ටියුට් එකේ ආකෘතිය පොඩි ගණන්ක් දෙනවා අපි හදුවද ඒක? වැරද්ද හදුවා නේද? හරි වැරද්ද හදලා නිකුත් කළ එතන තියෙන tempat කළ කියන එකතු කරන එකේ තියෙන්නේ. මෙතන පොඩක් ගිහින් අවුල ටිකක් හදා ගන්න. මෙතන වාගේ එකතු කිරීමේ තියෙන tempat කළ නමුත් tempat නෙවෙයි නිකුත් කියලා හදා ගන්න එතන. එකතු කරන එක එන්න ඕන නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්. හරි ගිහින් අවුල ටිකක් ටියුට් එකේ හදා ගන්න. හරි. එතකොට ඔයාට මම ලේසි විදියක් කිව්වා නිකුත් කරනවා. දැන් මෙතනට එන්නේ ඔයාගේ මේ ගානේ ඔයාගේ බැංකු ගිණුමේ රවුම් වෙලා තියෙනවා. බැංකු ගිණුමේ රවුම් වෙලා තියෙනවා තමයි මෙතනට එන්නේ. බැංකු ගිණුමේ දේවල් දෙකක් රවුම් වෙලා තියෙන්නේ කන්න. හර පැත්තේ 29000. බැර පැත්තේ 13000. එතකොට ඔය දෙකෙන් කවුද නිකුත් කරනවොත් ඉදිරිපත් නොවු චෙක් කියන්නේ? ඔව් ඇයි ඒ කොහොමද ඒක හොයාගන්නේ? මම කිව්වා ඔයාට මේ වචනේ බලන්න නිකුත් කරනවා. නිකුත් කරද්දී අපේ බැංකුවේ සල්ලි අඩු වෙනවද වැඩි වෙනවද කියලා හිතන්න. අපි කෙනෙකුට චෙක් එකක් දෙද්දී අපේ බැංකුවේ සල්ලි අඩු වෙනවා. අපි බැංකුවේ සල්ලි අඩුනොත් කොයි පැත්තේ දාන්නේ? බැර පැත්තේ. එහෙනම් බැර පැත්තේ රවුම් වෙලා තියෙන ඒවා තමයි නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක් කියලා කියන්නේ. හරි. එහෙනම් අපි ඒක එකතු කරමු මෙතනට කීයද 13000. හරි. පළවෙනි තීරුවට දාලා දෙවෙනි තීරුවට ගෙනියන්න. හරි. කොහොමද 13000 එහා කෙරේ ගෙනිච්චා. ඒ තීරු දෙකක් තියෙන්නේ ඔයාලට තීරු දෙකක් තියෙන්නේ ඇයි කියන එක ඊළඟ ප්‍රශ්නේදී ඔයාලට තේරෙයි. හරිද? ඇයි මෙතන තීරු දෙකක් දාලා තියෙන්නේ කියලා ඊළඟ ප්‍රශ්නේදී ඒක වැදගත්. හරි. දැන් එහෙනම් මේ දෙන්නම එකතු කරලා උත්තරයක් දාන්න 54000යි 13000 එකතු කරනවා මේ. එකතු කරලා උත්තරයක් ගන්න. 0.0.1යි 71000යි. 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 හරි. දැන් ඔය ආපු උත්තරෙන් අඩු කරනවා එක්කෙනෙක්ව. ඉතිරිපිරිස් මතකයිද කාවද අඩු කරන්න කියලා? මෙතනින් අඩු කරනවා එක්කෙනෙක්ව. කාවද අඩු කරන්නේ? ඔව් මතකද? තැම්පත් කළ නමුත් උපලබ්ධි නොවු චෙක්. ඒ වචන පොඩ්ඩක් මතක තැම්පත් කළ නමුත් උපලබ්ධි නොවු චෙක්. උපලබ්ධි නොවු චෙක්. තැම්පත් කළ නමුත් උපලබ්ධි නොවු චෙක්. තැම්පත් කළ නමුත් උපලබ්ධි නොවු චෙක්. හරි. ඒ කියන්නේ කවුද එතකොට? බැංකු ගිණුමේ සීදේවි හර පැත්තේ. රවුම් වෙලා තියෙන 29000 තමයි ඒ. හරි. ඇයි ඒ තැම්පත් කරද්දී බැංකුවේ සල්ලි වැඩි වෙනවා. අපි සල්ලි වැඩි වෙනවා දාන්නේ හර පැත්තේ. එහෙනම් 29000 තමයි ඒක. හරි. ඊළඟ ගැහුවා එහා පැත්තට ගෙනිච්චා. right. අඩු කරනින්ද වරහන් කරන්න. අඩු කරනවා නම් වරහන් කරන්න. හරි. දැන් අන්තිම උත්තරේ ගන්න.
71000න් අඩු කරනවා 29000ක්. 71000න් 29000ක් අඩු කරනවා. අඩු කරලා බලන්න 0.0.0.2යි 4යි 42000යි. හරි. ඊට කෙනෙක් ලියන්න ඕනේ වචනයක් ඒ තමයි බැංකු ප්‍රකාශනය අනුව ශේෂය. බැංකු ප්‍රකාශනය අනුව ශේෂය. බැංකු ප්‍රකාශනය අනුව ශේෂය කියලා දාන්න. බැංකු ප්‍රකාශනය අනුව ශේෂය කියලා දාන්න. හරි. අපේ උත්තරේ හරිද කියලා ඔයාලට චෙක් කරන්න පුළුවන්. කොහොමද කන්න චෙක් කරගන්නේ? මේ ඔයාට දීලා තියෙන ප්‍රශ්නේ බැංකු ප්‍රකාශනය බලන්න. ඒ ප්‍රකාශනයේ අන්තිම උත්තරේ තමයි මෙතනට එන්න ඕනි. 40000 එකේ තියෙන මේ ගාන එතන ඒකම තමයි මෙතනට දාන්න ඕනේ. හරි. ඉදිරියට ගහලා වහන්න පුළුවන්. ඕකේ. ඒකත් ඉවරයි. හරි. එතකොට තව වැදගත් පොඩි පොයින්ට් එකක්. රයිට්. යන්නකෝ ඔයාගේ ටියුට් එකේ පිටුවංග 28ට. හරිද? මෙන්න මෙයාට කියන තවත් නම් සෙට් එකක් තියෙනවා. යානේ ඔයාට එන්න පුළුවන්. පිටුවංග 28 ප්‍රශ්නාංග 21 හැමෝම පිටුවංග 28 ප්‍රශ්නාංග 21. මෙයාට තැම්පත් කරනවු උපලබ්ධි නෝ චෙක් කියලා කියනවා. තව නම් සෙට් එකක් තියෙනවා මේකේ. නිෂ්කාශනය නෝ කියලා කියනවා. බැර නෝ කියලා කියනවා. හයිලයිට් කරගන්න පුතේ මේ වචන තුන නිෂ්කාශනය නෝ උපලබ්ධි නෝ බැර නෝ ටියුට් එකේ තියෙනවා. මෙන්න මෙතන මේ නිෂ්කාශනය නෝ උපලබ්ධි නෝ බැර නෝ ඒ සේරම කියන්නේ මේ මෙයාට තමයි. හරි දැන් යන්නකෝ ඔයාගේ පිටුවංග 25 මේ 30ට ප්‍රශ්නාංග 25 ඕක මට හදලා පෙන්නන්න. ඔයාට අමාරු නම් මම උදව් කරන්න ඉන්නවා.